ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරපු වස්සානය කියන කවි පන්තියේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා කොටසක බලන්නකෝ. ගිම්මානයේ ගිලන් වී කෘෂව සුදු මැලිව ඇදි ඇදි ඉක්කී කැසූ ගඟ නැවත පිරිපුන්නේ දුෂ්කරය කියා හැරයා යුතුයද ජීවිතය කටුපකුර සිප ගනිමින් හෙට මලක් වනු පිණිස. මං එහෙම කිව්වේ ඇයි කියලා බලන්න. මං අද අරගෙන ආපු ගීතය අවසන් වෙනකන් රස විඳින්නකෝ බලන්න. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ. මේ ගීතයත් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් විසින් පද රචනා කරපු ඒ වගේම විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ සංගීත නිර්මාණයෙන් සහ ඔහුම තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඉතාමත් අරුත්බරයි ඒ වගේම හැඟුම්බරයි. ඒ වේදනීය බව ඒ සංගීතයට මුසු වෙලා ඒ කටහඬින් හරි අපූර්වට කියවෙනවා. බලන්නකො මේ ගීතේ. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලි නිල් එළිය නිවේ වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ. ඔබ දන්නවා මේ රත්නශ්‍රී විජේසිංහයන් රචනා කරන හැම ගීතයකටම වගේ අපි ගොඩක් රස විඳලා තියෙනවා ගීතත්. හැම ගීතයක්ම මගේ ස්වභාව සෞන්දර්යය විරහවට ඒ වගේම ආදරයට මේ හැම දෙයකටම හරිම අපූර්වට ඒ සභා ධර්මය යොදා ගන්නවා. ඒ වසනම් හරිම අපූර්වයි. නින්ද රැති රැයේ මේකත් මෙන්න මෙහිමයි. පෙම්වතුන් දෙදෙනෙක්ගේ මේ ප්‍රථම ප්‍රේමයේ ඉන්න පෙම්වතුන් දෙදෙනෙක් ආදරය කරනවා. ඉතින් මොවුන්ගේ ආදරය මොනයම් හෝ බාධාවක් ඇති වෙලා මේ ආදරය නැති වෙනවා. ඔවුන් දෙදෙනාට සමුගන්නට සිද්ධ වෙනවා. අන්නේ සමුගන්න මොහොතේ මේ අවසන් ගෙවෙන අවසන් මොහොතේ මේ අවසන් රාත්‍රියේදී තමයි මේ ඇතිවන හැඟුම් ටික තමයි මේ ගීතයේ තියෙන්නේ. බලන්නකො පළවෙනි ස්ථායි කොටසින්ම කියනවා නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ. දැන් මේ රාත්‍රියේ මොවුන් දෙදෙනාට නින්ද යන්නේ නැහැ. සඳ කඳුළු මීදුම කියලා කියන්නේ සඳ කියලා කියන්නේ ගොඩක් උපමා කරන්නේ පෙම්වතියගේ මුහුණටනේ. මෑයගේ මුහුණ මලානික වෙලා කඳුළු වලින් පිරුණ මුහුණක් තමයි දැන් මේ වෙලාවේ තියෙන්නේ. මොකද ප්‍රථම ප්‍රේමය කියලා කියන්නේ මේ පිවිතුරුම හදවතට දැනෙනම නේද? ගොඩක් හැඟුම්බරම ප්‍රේමයක්. හැම දෙයක්ම විඳගන්නේ ආදරය කියන්නේ මොකක්ද කියලා හැමදේම දැනගන්නේ මෙන්න මේ හම්බ වෙන පළවෙනි ආදරයෙන්. ඉතින් ඒකේ වියෝ කියන්නේ හරිම දුෂ්කර දෙයක් ජීවිතේට නේද? ඉතින් අන්න ඒ වගේ හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ. මේ පෙම්වත අහන්නේ හැංගිලා අඬන්නේ ඇයිද? මොනියම් හෝ ප්‍රශ්නයක් ගොඩාක් වෙලාවට මේ පෙම්වතුන් වෙන්නේ සමාජීය ප්‍රශ්න පවුල් වල නේද තියෙන ඔය මේ කුල ප්‍රශ්න ගොඩාක් දේවල් එනවනේ. මේවා නිසා ගොඩාක් වෙන්වීම වලට වෙන වෙන සිද්ධ වෙනවා. ඉතින් මොනියම් හෝ කාරණයක් නිසා වෙන්න සිද්ධ වෙලා හැබැයි ලෝකයට කියලා අඬන්න බෑ. ඇයිගේ අසරණකම ඇයි රහසින් අඬන්නේ. ඉතින් පෙම්වත අහන්නේ හැංගිලා අඬන්නේ ඇයි කියලා අහන්නේ. තාරකා දියේ ගිලි නිල් එළිය නිවේ. ඇගේ ඇස් දෙක මේ තාරකා ඇගේ ඇස් දෙක මේ දියේ ගිලිලා කියන්නේ කඳුළු වලින් පිරීලා නිල් එළිය නිවේ. අර ඇස්වල තියෙන තිබ්බ කාන්තිය ඒ ලස්සනේ සුන්දරත්වය ඒ කිසිම දෙයක් දැන් පේන්නේ නැහැ. මැකිලා ගිහිල්ලා කඳුළු වලට. ඒ කඳුළු පුරවගෙන තමයි මේ ඉන්නේ. වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ. වැහි බින්දු කියන්නේ මේ වැටෙන කඳුළු. කඳුළු බින්දුක මේ කම්මුල් හරහා රූරගෙන වැටිලා අර තොල්පෙති දිගෙත් තෙමිලා වැටිලා මේවා තොල්පෙතිත් මලානික වෙන හැටි බලන්නකො මේ ලස්සනට මේ ස්වභාව සෞන්දර්ය යොදාගෙන විරහවත් ලස්සනට කියපු හැටි මේක හරිම සෝචනීයයි නේද? ප්‍රථම ප්‍රේමයේ අහිමුණු සියලු දෙනා ඒ මිති දුක දන්නවා. කිලි පොලා සැලී යමින් නොනිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ ජීවිතේ ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ. පෙම්වතිය එහෙම අඬනවට කොහොමත්ම කැමති නෑ. ඔහුට ඇය අඬන්නට ඕනෙත් නැහැ. ඒ නිසා තමයි ඔහු මුලින්ම ප්‍රශ්න කරේ අඬන්නේ ඇයිද කියලා. ඔහු දැන් තේරුම් කරලා දෙනවා. වෙන් වෙන මොහොතෙත් ඔහුට ඕනේ ඇයව පොඩ්ඩක් හරි සතුටින් තියන්න. ඔහු කියන්නේ කිලි පොලා සැලී යමින් නොනිම් සීතලේ. කිලි පොලා යන සීතල කියලා කියන්නේ හරිම දුෂ්කරයි නේද? ඒක මේ හරිම අමාරුයි සීතල වැඩි මේකෙන් පෙන්වන්නේ මේ සංකේතයෙන් පෙන්වන්නේ මේ
තියෙන බාධක අර වේදනාව දරා ගන්න බැරි වේදනාව වෙන්නත් පුළුවන්. නැතිනම් ගත්තොත් සීතල වෙන්නත් පුළුවන් ඇත්තටම. තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ. ඒ අවසන් මේ රාත්‍රියේදීත් ඉතින් ආපහු නැවත එක්වීමක් කියන්න බෑ මුහුදනට වෙන් වෙලා යන්න වෙනවනේ. පෙම්වතා හොයන්නේ පෙම්වතියගේ උණුසුම. ඇයට තුරුළු වෙලා ඒ තියෙන බාධා ඒ තියෙන සියලුම වේදනාවන් නිවෙනවා ඇයට තුරුළු වුණාම. එහෙම හිතන්නත් පුළුවන්. මොවුන් දෙදෙනා නැත්තම් මේ රාත්‍රියේදී සියලුම ප්‍රශ්න අමතක කරලා දාලා වෙන් වෙන්න වෙනවා. ඒත් වෙන් වෙන මොහොතේ සතුටින් ඉන්න ඕන නිසා සම්භෝග සුවය දෙදෙනා යෙදුනා වෙන්න පුළුවන්. ඉතින් ඊටාම හරිම අලංකරණයි ඒ වචන. ජීවිතේ ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ. අන්න එතනයි ප්‍රබලම මය මොහු මේ පෙම්වතියට තේරුම් කරලා දෙනවා. දැන් අපි දෙන්න මෙතන සිහින ලෝකක වගේ හිටියට වෙන් වෙන වේදනාවෙන් හිටියට ඇඬුවට තුරුළු වෙලා හිටියට මේ හැම දෙයක්කින්ම හිටියට හෙට උදේම අවදි වෙන්න කියන්නේ ආපහු නැවත උදා වෙන අලුත් දවසේ අපිට ජීවිතය ආපහු අරගෙන යන්න වෙනවා වෙනදා වගේම. ජීවිතයේ දිනදා වැඩ කරගෙන යන්න වෙනවා. ඒ නිසා අපි සත්‍ය ලෝකයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. කෙසේ හෝ වෙන් වෙනවා කියන එක වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් අඬලා වැඩක් නැහැ. මොකද මේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. පෙම්වතියව දිරිගන්නන හැටි බලන්නකො නේද? අර පුංචි දෙයටත් මරා ගන්න ප්‍රශ්න ඇති වෙන වෙලාවල් වල අපි රටේ හැම රටකම වගේ ආදරේ නිසා ගොඩාක් සිද්ධීන් සිද්ධ වෙනවා. මරණය දක්වා ඒ සිද්ධීන් මරණයෙන් කෙලවර වෙනවා. හැබැයි ඒ වගේ අවස්ථාවල් වල මේ වගේ පෙම්වතුන් බලන්නකො නේද? දෙන උපදේශයේ වෙන් වෙන බව යථාර්ථය දැනගෙන හැබැයි ජීවිතෙන් පැනලා යන්න බෑ. අපට ජීවිතයට මුහුණ දිය යුතුයමයි. රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එක මහා දුවයි සොඳුර ඒ මගේ. සඳ බහැලා යනවා කියන්නේ කොහොමත් රැය ගෙවෙනවා නේද? රැය ගෙවිලා ආපහු උදෑසන අලුත් දවසක් උදා වෙනවා. ඉතින් මෙතනින් මේ කියන්නේ හැමදාම එකට ඉන්න බෑනේ. මේ අද රාත්‍රියේ මෙහෙම ගත කරත් හැමදාකම දෙන්නට මෙහෙම එකට ඉන්න බෑ. මේ තියෙන බාධා නිසා එකට ඉන්න බෑ. ඉතින් මේ මොහොතේ කෙමෙන් ගෙවිලා යනවා. ඒ ආදරණීය මොහොත කෙමෙන් ගෙවිලා යනවා. පෙම්වතා කියන්නේ මට යන්න අවසරයිද කියලා ඔහු අහන්නේ. මගේ පුංචි කුමරියේ කියන වචනයෙන් මම වැඩි පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඔහුගේ හිතේ තියෙන ඒ ආදරය හොඳටම හිතා ගන්න පුළුවන්. මොකද වෛරයකින් නෙමෙයි මේ ආදරය කෙලවර වෙන්නේ. දෙන්නම යථාර්ථය දැනගෙන මම අඬනවා මොහු සනසන යථාර්ථය තේරුම් කරලා දෙනවා. යන්න අවසරද කියලා අහන්නේ. මගේ පුංචි කුමරියේ ඒ වචනෙන් ආදරය කොච්චරක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එක මහා දුවයි සොඳුර ඒ මගේ. කටුවලට දෙතොල් තියා කියලා කියන්නේ මේ ඔය කටු සහිත තියෙන ගසක් සිපගත්තොත් එහෙම අපි හරිම වේදනාකාරීනේ නේද? වේදනාකාරී තොල්වල ඇයෙනවනේ කටු. ඉතින් අන්න ඒ වගේ තමයි මේ ආදරය කියන එක හැමදාම මල් මාවතක් ගමන් කරන්න බෑ. දුෂ්කර එනවා, බාධා එනවා, ජීවිතේට එන දේවල් අපමණයි. ඉතින් මේ පෙම්වතා කියන්නේ මට පැහැදිලි කරලා දෙන්නේ ජීවිතේ දුෂ්කරයි කියලා අපට හැරලා යන්න ඕනේ නැහැ. හැරලා යන්නත් බෑ. අපි ජීවිතේ ඉදිරියට තියෙනවා විඳින්න ඕනේ. ඉතින් කවදා හරිලා දවසක අපේ ජීවිතේට සතුටක් එයි. ඒකයි කිව්වේ සිඹිමි එක මහා දුවයි සොඳුර ඒ මගේ. කවදා හරි දවසක ජීවිතේට සතුටක් ඒවි. අපි අද දවස දරාගමු. ඒ සතුටු දවස කවදා හරි එනකන් කියලා. හරිම විරහව කියන එක හරි උපරිමයෙන් මේ සබාධමයක් මුසු කරගෙන ලස්සනටම පද රචනා කරලා තියෙනවා. මම අර මුලින් කිව්වා නේද වස්සානේ කවි පන්තියේ එන කවියක්. අන්න ඒකයි කිව්වේ අවසන් වෙනකන් අහන්න කියලා. කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එක මහා දුවයි සොඳුර ඒ මගේ. ඒක තමයි කිව්වේ ගිම්මානේ ගිලන් වී කෘෂව සුදුමැලිව ඇදි ඇදි ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්නේ දුෂ්කරේ කියා හැරයා යුතුද ජීවිතය කටුපොකුර සිප ගනිමින් හෙට මලක් වනු පිණිස. මේ දුෂ්කර ගමන ගෙවන්නම ඕනේ. මොකද මේ දුෂ්කර ගමන ගෙවුවොත් තමයි හෙට දවස් අපිට සතුටක් ලබන්න පුළුවන් වෙන්නේ.